ආයිබෝන් හැමෝටම ඉතින් අදෝගොල්ල එකතු වෙලා ඉන්නේ මුතු හරේ අපේ අලුත් බ්ලොග් එකත් එක්ක මේක ටිකක් වෙනස් විදිහේ බ්ලොග් එකක් වෙයි. අපි අර වෙන්දර කරන එකක් වගේ නෙමෙයි. ඉතින් අපේ සංවත්සරය තිබ්බා මාර්තු මාසේ. ඉතින් අපි හිතුවා ඒකට පොඩි ලස්සන වැඩක් කරන්න, පොඩි වෙනස් වැඩක් කරන්න. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ වාද්දුව CIC ඉන්ඩෝර් ස්පෝර්ට් එකට පොඩි ඉන්ඩෝර් ක්‍රිකට් මැච් එකකට. ඉතින් දිගටම බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් පොඩි වෙනස් විදිහේ පොඩි ෆන් බ්ලොග් එකක් වෙයි. දැන් කට්ටියක් පන්සලේ ඉන්නවා. අපි පන්සලටත් යන් ගිහිල්ලා බලමු අද මොකද්ද වෙන වැඩේ කියලා. පිටිපස්සේ අපේ කට්ටිය ලෑස්ති වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා එහෙම. අපේ වාද්දු මුතුවර ළමා සමාජයේ අනුශාසක ස්වාමීන් වහන්සේ ඉන්නවා අපිත් එක්ක. ඉතින් අපි දැන් CIC අපේ ඉන්ඩෝ එකට යන්නත් ඕන. අපි හාමුදුරුවන්ගෙන් අහලා බලමු අපේ වැඩේ ගැන මොකද හිතෙන්නේ කියලා. අවසර. හොඳයි, හැමදෙනාටම දරුවන් සන්නයි සුබෝදෑසනක් වේවා. වැඩේ ගැන ඉතින් කියන්න යන්නේ නැහැ. ඔයාලනේ ඕගනයිස් කරේ. ඔයාලා ඕගනයිස් කරන හැම වැඩක්ම ඉතාම හොඳයි. හැම දෙයක් ගැනම හිතලා ප්ලෑන් කරලා හොඳට සැලසුම් සහගතව ඒ වගේම ළමයි කිසි කෙනෙක් මග ඇරෙන්නේ නැති වෙන විදියට හොඳට සැලසුමක් ඇතුව වැඩේ ලෑස්ති කරලා ඇති කියලා මට බරපතල විශ්වාසයක් තියෙනවා. ඒකෙන් හින්දාම තමයි මම කිසි දෙයක් හොයන්නේ නැත්තේ. මොකද සංවිධායකතුමිය හැටියට විශ්මිනී මහත්මියත් ඒ වගේම අපේ නුවන් රක්ෂිත ඉන්නවා. ඒ වගේම ඒ අතුරුකොට කණ්ඩායමක් අපිත් එක්ක ඉන්න විශේෂයෙන් සමසංවිධායක දේවිකා මහත්මිය. ඒ වගේ අපේ ලොකු හොඳ කණ්ඩායමක් තියෙනවා. ඒ කණ්ඩායම හැම කෙනාම ජේෂ්ඨයි, හොඳ අත්දැකීම් තියෙනවා. ඒ වගේම සභාපති හැටියට චෙතිල, ඒ වගේම මීඩියා වැඩ කරන හේමාංග, ඒ වගේම අනිකුත් වැඩ කරන අපේ දරුවෝ ටික හැම කෙනාගේම සහයෝගය, හැම කෙනාගේම උදව්ව, උද්‍යෝගය තියෙන නිසා මට හොඳ විශ්වාසයක් තියෙනවා වැඩේ හොඳටම ඇති කියලා. හරි, අපි ඉතින් එහෙනම් බලමු. අපි දැන් අතට යන්න ඕන දැන් වෙලාවත් එක්ක. අපි ඉස්සරහට බලන් ඉමු මොකද වෙන්නේ කියලා. අපේ අලුත් සංවිධායකතුමා ඉන්නවා අපිත් එක්ක. අපේ නුවන් අයියා පළවෙනි වීඩියෝ එක හම්බ වෙනවා. නුවන් මොකද හිතෙන්නේ? ඇත්තටම මේක හොඳ වැඩක්. පොඩි ළමයි වෙනුවෙන් කරන වැඩක්. හොඳම වැඩක්. ඒ කියන්නේ ළමයින්ගේ ඒකාකාරී මනසින් මිදිලා හොඳ ඒ කියන්නේ විනෝදබර අපි දැන් හැමෝම ඉස්කෝලේ ගිහිල්ලා එළියට එනවා විතරයි. ඒ වුණාට කවුරු ක්‍රීඩා කරන්න යමුකුත් නැහැනේ. මේ තියෙන කට්ටිය ඔක්කොම එළියට අරගෙන අපි කට්ටිය එකමුතුව සාමූහිකයෙන් ලස්සනට මේ සුපිරි විදියට ඕගනයිස් කරපු සුපිරිම ක්‍රිකට් මැච් එකක් තමයි අපි දැන් බලන්න යන්නේ. අපි ඉස්සරහට බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. පාරේ ඉන්නේ පාරේ මිනිස්සු ඉතින් අපිට පිස්සු කියලා නැත්තම් මේ වීඩියෝ කරා යනකොට අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද අපි මේ වගේ පුංචි මල් කැකුළුවන් විදිහට එකට අත්වැල් බඳන් ඉන්නේ ඒ රූපවාහිනී නාලිකාවෙම තවත් එක් ලස්සන නිර්මාණයක් විදිහට. අනිවාර්යයෙන්ම සවිසු. ඉතින් අපි මේ 2500 වාද්දු මුතුවර ළමා සමාජයේ පටන් අරන් ගිය මාසේ ඒ කියන්නේ මාර්තු 27 වෙනිදා වෙනකොට අවුරුදු 4ක් වෙනවා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ අපවත් වෙච්ච අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ අපි මේ කරන සේවාව මීට වසර කිහිපයකට කලින් ඉතාම හොඳින් ඇගීමකට ලක් කරා. ඉතින් ඒ වෙලාවෙදිත් ලොකු හාමුදුරුවෝ දැක්කුවේ මේ මුතුහාර ළමා සමාජය වාද්දුවට ලොකු වටිනා කියන දෙයක් කියලා. අපි දේවස්ථානයත් සම්බන්ධ කරගෙන මේ කටයුතුත් එක්ක යන්නේ. ඒක නිසා මේ වෙලාවේදී අපි අවංකවම ආශිර්වාද කරන දුවේ පුතේ ඔයාලා කොහොමටත් දක්ෂයි. ඒ දක්ෂකමට කියමනට කියනවා නරස්යා බරණං ඥානං, මිනිහෙකුට තියෙන ආභරණයක්ලු ඥානය. ඥානස්යා බරණං ක්ෂමා, ඒ ඥානයට තියෙන හොඳම ආභරණයක්ලු ඉවසීම. ක්ෂමස්යා බරණං ගුණා, ඒ කියන්නේ ඔය ඔක්කොටම වඩා ගුණය තියෙන එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මිනිහෙකුට ඉපදුනන් පස්සේ ආභරණයක් ගුණය, ආභරණයක් ඥානය, ආභරණයක් ඉවසීම.
ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ ತನ್ನನ ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ ತನ್ನನ ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ ತನ್ನನ ತನ್ನೇನ ತನ ತನ್ನನ ತನ್ನನ ತನ್ನೇನ मेटल इस पेड़ पे नहीं उगते, उन्हें बढ़ाना पड़ता है। चोरी कहा चोरी से दंगे लड़वाओगे भाई? आपको अपनी इज्जत प्यारी ना तो ना सी, हमने अपनी इज्जत बहुत प्यारी है भाई। हमारी चोरियां चोरों से कम है। माँ के पेट से मरघट तक है तेरी कहानी पग पग प्यारे චෙදිලාව ගෙම්මට පිටියට මොන කණ්ඩායම නියෝජනය කරන කැප්ටන්ද? බීර දැන් මොකද්ද ආනද සැලසුම? කට්ටියම කියන්න කියන්නේ ඕ ගන්න අපේ සැලසුම. දසා දැන් ඔයාලත් එක්ක විරුද්ධවාදියා කවුද? එයාත් සඳහන් කරුඹ. සර හරියද? හොදරයා. අර වාල්ලා ඉන්න එක්කන. හොදරයා. එයාද හතුරා? එයා මොකද්ද කරන්නේ? හතුරට දෙනවද දුවන්න දෙනවද? කට්ටිය දුවන්න දෙනවද හතුරන්ට? දුවන්න ගන්න. එහෙනම් ඔන්න දුක පතනවා. බලමු මොකක්ද දෙන්නේ කියලා. ඔක්කොම එක කණ්ඩායමක්ද? මොකද්ද කණ්ඩායම? ඊගල් මොකද්ද? අලං කරන්නකෝ කියන්නේ ඉල්ලීගල්ද? ඉල්ලීගල්. දැන් මොකද්ද ඒතර දැන් අද සල්ල ඔන්න ඔයාලා හතුරු ටික ඉන්නවා අතන ඉන්න ඔයාලා හතුරු ටික මොකද්ද කරන්නේ ඉතින් අද ඔයාලා? කියන්න ඔයාලා ලැජ්ජෙන්න එපා කියන්න මොකද්ද කරන්නේ? පොළු ගලවල යන්න කන්නේ. එහෙමද? එහෙනම් බලමු අද අපේ ගෑල් ළමයි දෙන්නත් ඉන්නවා. අපි පිටිමුණද බලමු මොකද්ද කරන්න කියලා හැමෝටම සුබ පැතුම්. අනිත් අතක් ඕනේ හතුරු පිටට මොකද්ද කියන්න තියන්නේ ඔයාලට? පරාදයි කියන එක තමයි කියන්නේ. පරාදයි කියන එක. අනිවාර්යයෙන්ම මෙන්න ඔයාලට චැලෙන්ජ් කරනවා පරාදයි. පටන් ගන්න. මොකද්ද කියන්න තියන්නේ ඔයාලට? मजबूत भरोसा अपने सपनों पे करना जितने मुंह उतनी बातें गौर कितनों पे करना आज लोगों की बारी जो कहे कहने दे तेरा भी दिन आएगा उस दिन हिसाब चुका के रहना अरे भेड़ की हाहाकार के बदले शेर की एक दहाड़ है प्यारे सूरज तेरा चढ़ता ढलता गर्दिश में करते हैं तारे दंगल 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 මේ අවස්ථාවේදී විකට් එකකින් නෑ කිය මොකද කියන්න තියන්නේ කියලා. මොකද කියන්නේ? විකට් එකක් ආව මොකද කියන්න තියන්නේ
මොකද හිතන්නේ අද ගේමක් දෙන්න පුළුවන් වේද? දැන් ප්‍රතිවාදියා ගැන මොකද කියන්නේ තින්නේ? දිනනවා අනිවාර්යෙන් දිනනවාද? දිනු නැත්තම් ගහලා පන්නනවා. පළවෙනි මැච් එක අපි ගහලා ඉවරයි දැන්. දෙවෙනි මැච් එක ඇසින් පළවෙනි මැච් එක අපි පරාදයි. ඒක පරාද වුණා. දැන් මොකක්ද වෙන්නේ? දැන් මොකක්ද වෙන්නේ මේ මැච් දෙක? දෙවෙනි මැච් එකේ තියෙන්නේ අපි රවුන්ඩ් වලට තාම යන්නේ. හරි. තව රවුන්ඩ් දෙකක් තියෙනවා. ඒ රවුන්ඩ් එකෙන් තව සෙමියකට යනවා. මේ කණ්ඩායම් දෙක මොකද? දෙකේ නම් මතක. හරි. අත්තේ පිළිවද? තරගේ තත්ත්වය සාමාන්‍ය වහින සීන් එක තියෙන්නේ වැස්සෙනවානේ වැස්සෙන්. නැහැ සැලින්නේ නැහනේ. හරි. දැන් මොකද කොහොමද ඔයාලා කණ්ඩායමේ ප්‍රගතියක් තියනවද? මොකද්ද? තියෙනවා කලින් මැච් එක. සාපේ හොඳට තියෙනවා. හරියට සුබ පතනවා බලමු මොකක්ද දෙන්නේ කියලා. දෙදස් හයිසිය දාසය වාද්දුව මුතුහර ළමා සමාජය අපි අද මුතුහර සංවත්සරය 4 වන සංවත්සරය වෙනුවෙන් සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රීඩා තරගයක් පවත්වන්න තීරණය කරා ක්‍රිකට් ක්‍රීඩා තරගයක්. ඉතින් මුතුහර රන් කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වෙනකොට වාද්දුව CIC ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකේ පැවැත්වෙනවා. ඉතින් මේ වෙනකොට අපේ තරගකරුවන් සහ තරගකාරිනියන් එහෙම නැත්නම් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම් 4ක් තරඟ වදිනවා. ඉතින් මේ වෙනකොට තරඟවට කීපයක් අවසන් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට බොහෝ දෙනෙක් තමන්ගේ දක්ෂතා පෙන්වලා තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඔව් ඇත්තට සිටුේෂන් එක ගන්න ටීම් B එක හොඳටම ප්ලේ කරලා තියෙනවා. මට පේනවා ඒගොල්ලෝ ෆයිනල් එකට සිලෙක්ට් වෙලා කියලා. ඒත් අර අනිත් ටීම් තුනෙන් A C D එකෙන් තාම සිලෙක්ට් වෙලා නැහැ කවුද කියලා. බලමු. දැන් මෙයාට මොකක්ද වෙලාද? යාගේ කප්පු යනවා. යාට දැන් තියෙන්නේ දවසේ ලස් එක බලාගෙන ඉන්න එක විතරයි. පිටයි කියලා තමයි බලන්නේ තියෙන්නේ. බෝල් ෆීල් කරලා කරනවා. කවුරුද කරන්නේ? හැමෝගේ සහයෝගයක් තියෙනවා. දැන් මම දන්නේ මොකද්ද ඔයාලට කියන්න තියෙන තත්ත්වය පිළිබඳව? තාත්තේ සුපිරි. තත්ත්වය සුපිරි. භයානකයි. දැන් මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? එයාට පිස්සු වෙදිලා තියෙන්නේ. තුනම කරන්න බෑලු. මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාලා ඉන්නේ. තුනම කරන්න බෑලු. මොනාරි කියන්නේ නැයි? ඉන්නවත් වැඩන්නේ බඩක් තියෙනවා බඩෙන්වත් බෝල යන්න පමු. කෙල්ල දෙන්න ගහන ඔක්කොම බඩ. ඕ කෙල්ල දෙන්න ගිහුම් වලට. ඇත්ත කතාව. මේක දත හරි කතයි හරිද? අය බඩ කියන මොනාරි? අය බඩ ඒ කියන්නේ මොනාරි කියන්නේ නැද්ද? ඔයාලට කියන්නේ නැද්ද පුවත්? පස්සේ. අනේ thank you. ඉබා මොනවාද? මගේ බෝල්. මොකද්ද කියන්නේ මෙයා කියන්නේ නැත්තද? මෙයා කියන්නේ නැත්තද? මොකද්ද ආය නංගි chance එකක් දුන්නා. නංගි chance එකක්. අයියා වශයෙන් නංගි chance එකක් දුන්නා නේද? මේ මාන කතාව මෙයාට කියේ. මොකක්ද කියන්නේ තරගේ තත්ත්වය ගැන පොඩ්ඩක් පැහැදිලි කර. මේ තරගේ උණුසුම්කාරීවත් තියෙනවා ඊටම වාගේ නවසිංහල කොමන් වචන ටිකක් විතරයි තියෙන්නේ. උද්වේගකරකාරී උණුසුම්. තරගේ ගැන ඇත්තටම කිව්වොත් උණුසුමට පස්සේ ඉතින් ඔන්න කට්ටිය දැන් කිරි පැකට් බීලා මොල් සොසේජස් බර්ගර් ඒව කාලා ආයිමත් ඊළඟ වටයන් වල ලෑස්ති වෙනකම් තමයි ඉන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියන එක. අපි මේ අවස්ථාවේ ඉන්නේ CIC ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකේ. ඒකෙදී අපේ මුතුහර 2616 වාද්දු මුතුහර ළමා සමාජයේ ක්‍රිකට් තරගයේ මේ අවස්ථාවේ පැවැත්වෙනවා. ඒකට කණ්ඩායම් 4ක් සහභාගී වෙනවා අපේ දරුවන්. ඔවුන් මේ අවස්ථාවේදී පළමු වටය තරඟ නිමාවට පත් කරලා දෙවන වටය සඳහා සූදානම් වෙමින් පවතිනවා. ඇත්තටම දරුවන්ගේ දක්ෂතා අපි ගොඩක් දැක්කා. අපි බලමු ඉස්සරහට කොහොමද ඒගොල්ලෝ තරගයේ ජයග්‍රහණය කරා ළඟා වෙන්නේ කියලා. හරි අපේ මුතුහර අපේ රන් කුසලාන් ක්‍රිකට් තරගාවලියේ අපේ පළවෙනි රවුන්ඩ් එක ඉවරයි. දැන් අන්තිම රවුන්ඩ් එක ප්ලේ කරන ගමන් පේන්නේ ඕගොල්ලන්ට අර පේනවා ඇති. ඉතින් මේ ඉන්නේ CIC ස්පෝර්ට් එකේ අපිට මේ වැඩේ තනිකර ඒ කියන්නේ මේක හාමුදුරුවොත් කලින් කිව්වා මේක ෆ්‍රී දුන්නේ අපිට. අපි සාමාන්‍ය පැය 4-5 සෙල්ලම් කරනවා. අපේ
වාද්දු මුතුහර හින්දා අපිට මේක ෆ්‍රී දුන්නේ. ඉතින් අපේ කමල් අංකල් thank you අපිට මේ උදව් කරාට. ඉතින් අංකල් මොකද හිතෙන්නේ අද මුතුහරත් එක්ක අත්වල මැද ගන්න සහ මේ වාද්දුවට මේ වගේ තැනක් ගින්න? ඔව් ඇත්තටම මේක බලාපොරොත්තු වෙන්නේ අපි ළමයින් පිටු කරගන්න තමයි දාදාලා ඉන්නේ. ළමයි යන පැත්තත් එක්ක අපි බැලුවේ මේක මේ පැත්තට ඇත්තෙත් නෑනේ වාද්‍ය ඉන්ඩෝ එකක් කියලා ළමයින්ට සෙල්ලම් කරන්න. ඒකින්ද අපි මේ වගේ දෙයක් ඔපන් කරා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මුතුහරට මට කතා කරාම ළමයින් වැඩක් හින්දා මම ඒකයි කල්පනා කරේ ඒක ෆ්‍රී දෙන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ අත් කරලා ගන්න. ඔයගොල්ලෝගේ හාමුදුරුවෝ ගොඩක් මහන්සි වෙනවා. ඒ හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලට අපි අත්වලක් දෙන්න. ඉදිරියටත් අපි කටයුතු කරනවා. හැමදාම ඔයගොල්ලොන්ට එක්ක ඉන්නවා අපි මුතුහරත් එක්ක. ඔව් අනිවාර්යෙන්. ඉතින් අපි බලමු අපි කතා කරේ වාද්දු CIC ක්‍රිකට් එකේ ඒ IT අංකල් එක්ක. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් අද මැච් එකක් යනවා. හේමාංග පෙන්නයි මේ මැච් එකේ ඉතුරු විස්තර ටික. ඉතින් අපිත් එක දිගටම බලගෙන vlog එක. අපි ඉන්නේ අවසාන තරගයේ අපේ මැච් එකේ ෆයර් බ්ලාස්ටර්ස් උයි රොයල් කිංස් උයි අවසාන මැච් එක සෙල්ලම් කරනවා. අනේ පෙන්නන්න. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා, කවුද දිනන්නේ කියලා. දැන් අපි හිතපු වෙලාවට වගේ වැඩි ඉවර වෙයි වගේ. අපි නුවන්නයෙන් අහලා බලමු අපේ සංවිධායකතුමා මොකද හිතන්නේ කියලා. මොකද හිතන්නේ? දැන් ඇත්තම කිව්වොත් මේ ෆයිනල් එකේ උණුසුම් වැඩි වෙලා තියෙන්නේ. හරි ප්‍රශ්නේ. දෙකකට තරගයක් යන්නේ කෙලුන්න. කවුද දිනයිද කවුද පරාද වේද කියලා දැන් තේරෙන්නේ නැහැ. වෙන විදිහට අපි බලමු මෙතන තියෙන මැච් එක අනුව කවුද දිනයිද කියලා මේ වෙලාවේ. එම කවුරු දින්නත් කප් එක මගේ. අන්තිමට අපේ ගෙදර තමයි ඔක්කොම කප් ටික යන්නේ. ඒක වෙනසක්. හලෝ මැච් එක ඉවරයි. කවුද දින්නේ නම ටීම් එක? කවුද? තිසුම් රොයල් කිංස් අද තරගෙ දින්න. හැබැයි කප් ටික යන්නේ කොහෙටද? මෙතන මිනිස්සුන්ලා ගෙදරට තමයි අන්තිමට යන්නේ කොහොමද? මොකද හිතන්නේ? ඉතාම සතුටුයි. අපේ සාමූහිකත්වය තමයි මේ පළ අවස්ථාවේ පෙන්නුවේ. ඔයගොල්ලෝ කොච්චර හොර කරාද මැච් එක දිනනවා? හොර නම් ගෑවිලාවත් නැහැ. මොකද ස්කෝර් කරන්න වෙනම කට්ටිය දාලා තිබ්බා. ඒ ස්කෝර් කරන එක්කන හොර කරා කියලා හිතන්න. ඒක අපේ විශ්වනියක හොර කරා කියලා මෙයා කියනවා. මම නෙමෙයි කියන්නේ අක්කේ විශ්වනියක්ගේ හොර කරලා හොර කරා කියලා කියන්නේ අර ඉන්නේ විශ්වනියක අර ඉන්න ස්කෝර් කරපු එක අර ඉන්න සුදු පාටයක් ගන්න පෙන්නන්න. එයා හොර කරා කියලා එයා විශ්වනියකව හොර කරා කියලා තිසුම් කියනවා. ඒ කියන්නේ ඔයා විශ්වනියක තිසුම්ට ඇද්ද කියලා එයා තමයි කියන්නේ. හොඳේ. ඉතින් අපේ හැමෝම ජයග්‍රහණයේ රාස වීමතේ නෑ අපි කරේ මේ ඉන්න අවස්ථාවේ ස්පිනර් එකක් ගහපු විතරයි. ඔලේර කයාවේ මේගොල්ලෝ තමයි මේගොල්ලෝ යවුවා. මේ ආයි මොකක්ද කිය. ඇත්තට හොඳ තරගයක්. මේ නා කියලා දෙන්න හොඳ තරගයක් දුන්නේ ඇත්තට කිව්වොත් ෆයර් බාස් කණ්ඩායම හොඳ තරගයක් තිබුණා. ෆයර් බ්ලාස්ටර්ස් මේ බා රොයල් කිංස්. ඉතින් මම කිව්වේ හොඳ තරගයක් දුන්නා කියලා කිව්වේ.
වාට තේරෙන්නේ නැහැ. ඇත්තටම හොඳ තරගයක් කම්මැලි දුන්නේ. හොඳයි ඉතින්. චැම්පියන් සරන් දැන් ගෙදර යනවා. ඔයගොල්ලෝ මොකද කියන්න තියෙන්නේ? හොඳයි. ඒක විතරක් දාන්න බෑ ගාමු හරි. ඒගොල්ලෝ ඒගොල්ලෝ කතා නැහැ වැඩ විතරයි. හේමාංග ඉන්නවා හේමාංගත් පෙන්නන හේමාංග දැක්කරන කවුරුත් මම පෙන්නනවා හේම ඔක්කොටම කලින් මේ ආන්නකෝ. දැන් මෙතන කවුරුත් ප්‍රොෆෙෂනල් සෙල්ලම් කරන අය නෑ. හරිද? ඉස්කෝලේ ක්‍රිකට් ගහන අය ඇති. නමුත් බහුතරයක් ඉන්නේ මෙතනවත් ක්‍රිකට් ගහන්න නැති ළමයි. බැට් එකක් අතල්ලා බෝයත් ඇති. කොහොම වුණත් ඕගොල්ලෝ අද තරඟ කරේ ඕගලන්ගේ අර විනෝදයට විතරයි. තේරුණාද? ඔයාලගේ මොනවා හරි තියෙන දක්ෂතාවයක් මත අපි මෙතනදී ඕගොල්ලෝගේ performance තුලකුණු ඒ හැමදේම සලකා බලලා තමයි ඕගොල්ලන්ට අද නිරුම සහ මේ අදාළ ටයිටල් වලට අදාළ කප් එක දෙන්නේ. හරිද? කාටවත් තරහ වෙන්නවත් දුක් වෙන්නවත් දෙයක් නැහැ. මේක ඕගොල්ලන්ට අර බොහොම සුවදව තියපු මැච් එකක් විතරයි. හරිද? එහෙම නැතුව මේක අර ජාත්‍යන්තර තලයට ගෙනියන්න කරපු මැච් එකක් නෙමෙයි. ඕගොල්ලන්ගේ සතුට වෙනුවෙන් කරපු දෙයක්. හරි. දැන් ඕගොල්ලන්ට ඒකේ සතුට වුණාද? ඔව්. ඊළඟට මතක් කරන්න ඕන අපිට මේ තැන දෙන්න ගොඩාක් මාසි වුණා මේ තැන අයිති කෙනා. ඔයාලා හැමෝම දකින්න ඇති රාත්‍රියට මේ හැමෝම යාට බොහොම ස්තුතියි කියන්නේ මොකද එයා නිසා තමයි ඕගොල්ලන්ට අද මෙතන සෙල්ලම් කරන්න ලැබුණේ. මම හිතනවා පළවෙනි වතාවට ඉන්ඩෝර් ස්ටේඩියම් එකක සෙල්ලම් කරපු ළමයි මෙතන ඇති කියලා. පළවෙනි වතාවට ඒ අත්දැකීම ලැබුවා. ඉතින් ඒ මාත්‍යට ස්තුතිවන්ත වෙන්න තමයි අපිට කිසිම වියදමක් නැතුව totally free අපිට මෙතන හම්බුනේ මේ මහත්යාගේ පරිත්‍යාගය. ඉතින් හැමෝම හොඳ අපල සන්නාටයක්. අපිට ලැබිච්ච ලොකු මේ අවුරුද්දට මේ ලැබිච්ච ලොකු වටිනාම දෙයක් ඒක. ඕගලන්ට ඔන්න වාද්දුවට තව ලොකු හයියක් තියෙනවා. හරි. ඉතින් මේ ඉස්සරහට ඕගලන්ට ඕගොල්ලෝ වෙනුවෙන් වාද්දුවේ හැමෝම අපි අපේ හාමුදුරුවෝ නුවන් සිත ඒවා අපේ හැමෝම මානසික වෙන්නේ ඕගලන්ට දෙයක් කරන්න. ඉතින් මට කියන්න තියෙන්නේ සාමුවන්ට කියන්න තියෙන්නේ ඉස්සරහට අපේ වැඩවලට දිගට සහභාගී වෙන්න. මේ හැමදේම කරන්නේ මේ ඉස්සරහින් ඔයාලට. හරි. මේ අපේ හාමුදුරුවෝ වඩිනවා. දැන් අපි මේ සහතික දෙන්න ගන්නවා. හරි අපි තෑගි බෙදාදීම ආරම්භ කරමු. අපි මුලින්ම පොඩි තෑග්ගක් ලෑස්ති කරා අපිට අද විනිශ්චයෙන් උදව් කරපු අපේ චමිතු දිල්ෂාන් අයියට අපි එයට ආරාධනා කරනවා ඉස්සරහට එන්න කියලා. ඒ තෑග්ග ලබා දෙන්න අපි අපේ අනුශාසක ස්වාමින් වහන්සේ පූජ්‍ය එම්පිටිපිටිය ආනන්දවංශ ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. මුතුහරන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා වෙනුවෙන් රොයල් කික්ස් කණ්ඩායමේ එවින් ක්‍රීඩකයාට සහතිකය ප්‍රදානය කරනවා. අක්ෂතම පන්දු යවන්නා වෙනුවෙන් ෆයර් බ්ලාස්ටර්ස් කණ්ඩායමේ ඩියෝන් ක්‍රීඩකයාට සහතිකය ප්‍රදානය කරනවා. අක්ෂතම පිටිකරු වෙනුවෙන් ෆයර් බ්ලාස්ටර්ස් කණ්ඩායමේ විදේව දෙව්වින් ක්‍රීඩකයාට සහතික ප්‍රදානය කරනවා. මුතුහර රන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයේ
සහතිකය ප්‍රදානය කරනවා. කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ වීරයා වෙනුවෙන් රොයල් කිංස් කණ්ඩායමේ ඉරාජ් ක්‍රීඩකයාට මෙම සහතිකය ප්‍රදානය කරනවා. කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය වෙනුවෙන් ෆයර් බ්ලාස්ටර්ස් කණ්ඩායමේ ගණල් ගුණවර්ධන ක්‍රීඩකයාට සහතිකය ප්‍රදානය කරනවා. දියෝන්ෂිප් ක්‍රීඩකයාට මෙම සහතිකය ප්‍රදානය කෙරේ. විදේව දෙව්වෙන් ක්‍රීඩකයාට මෙම සහතිකය ප්‍රදානය කෙරේ. කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනාගනුයේ ෆයර් බ්ලාස්ටර්ස් කණ්ඩායමයි. ශූරතා කුසලානය ලබා දීම සඳහා නුවන් සොහොයුරාට ආරාධනා කර සිටිනවා. हमने अपनी इज्जत लूट करी है भाई। මෙවර මුතුහරරන් කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගනු ලැබුවේ රොයල් කිංස් කණ්ඩායමයි. सामने खड़ी घूर के बड़ी आंख दिखलाती है तो आंख से उसकी आंख मिला के भिड़ जाने का नाम है प्यारे। ඉතින් අපේ අද මුතුහර මැච් එකේ බ්ලොග් එක දැන් ඉවරයි. මැච් එක මේ දම ඉවරුනේ. ඉතින් ෆුල් ෆන් වැඩක් නේ. ෆුල් ෆන් වැඩක් තිබ්බා. ඉතින් බින්ද මුතුහර channel එකෙන් දකින්න නැති පොඩි නිකන් පොඩි ෆන් තියෙන පොඩි ආදර තියෙන පොඩි බ්ලොග් එකක් වෙයි මේක. අර නිකන් අපි අර වෙන්දර ඉන්න ප්‍රොෆෙෂනල් ඒවනේ ගොඩක් තිබ්බ එහෙම අංග කරමු. ඉතින් ඒව නැතුව පොඩි මේකට යම් පොඩි වෙනස් විදිහේ පොඩි වීඩියෝ එකක් ගියේ. ඉතින් අපේ දැන් ඉන්නවා තිසුම් වෙනවා. තිසුම් තමයි එකපාර දින්නේ. මොකද කියන්නේ තියෙන අවසානයේ සාර්ථකයි කියලා හිතනවා. ඉතින් මුතුහරරන් කුසලාන තරගාවලිය බොහොම සාර්ථකව පැවැත්වුණා. හොඳින් හැමෝම තරඟ කරා. චෙතිලට හොඳ ටීම් එකක් හම්බුණා. ඔව් චෙතිලට හොඳ ටීම් එකක් හම්බුණා. බොහොම ස්තුතියි. මේ චෙතිලගේ සහායකයා විදිහට කටයුතු කරපු මිනිස්සු බොහොම කරුණාවෙන් එහා පැත්තේ ටීම් එකකට ගිහිල්ලා කැප්ටන්සි එක අරගෙන එම කුසලාන ගත්තා. හරිම අසාධාරණයි. හොඳ නෑ මේ වගේ වැඩ. නමුත් හොඳයි තරඟ හොඳයි. ඒකට බයින්නන කාටද? නුවන්ට. අපි අහලා බලමු අපේ කුළුතුල් සංගීතයකතුමා කුළුතුල් පළවෙනි වැඩේ නෑ ඕගනයිස් කරපු. නෑ මේක රියල්. සතුටුයි හොඳයි. ඉතින් ඊට පස්සේ ඕන්න. අර නම් මුලින්ම
चैप्टर क्लोज सब लोग गएंगे पे हम हमारी चोरियां चोरों से कम है मेरे। माँ के पेट से मरघट तक है तेरी कहानी पग पग प्यारे। दंगल 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 सूरज तेरा चढ़ता ढलता गर्दिश में करते हैं तारे। दंगल 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 धड़कने छाती में जब दुबक जाती है पीठ थप थपा उनको फिर जगह बात बन जाती है। बावले हाथी सी हर चुनौती है रे सामने खड़ी घूर के बड़ी आंख दिखलाती है तो आंख से उसकी आंख मिला के भिड़ जाने का नाम है प्यारे।